ගාල්ලේ පාසල් සිසුවෙක් සිගරට් උගුරක් රුපියල් 50ට සිසුන්ට විකුණලා. සිගරට්ටුවේ වටිනාකම රුපියල් 12500යි කියලා අද අරුණ පුවත්පත වාර්තා කර තිබෙනවා. ප්‍රධාන සිරස්තලයක් විදිහට EW ගුණපාල තමයි තොරතුරු වාර්තා කරන්නේ අරුණ පුවත්පතට. සිගරට් උගුරක් නේද? උගුරක් දීලා තියෙන්නේ රුපියල් 50කට. සිගරට්ටුවේ වටිනාකම 12500යි කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. ගාල්ල ප්‍රදේශයේ පාසලක 8 වෙනි ශ්‍රේණියේ ඉගෙනම ලබන ශිෂ්‍යයෙක් දුම් උගුරක් රුපියල් 50කට උගුරු 5000කින් සමන්විත සිගරට්ටුවක් සන්තකයේ තබාගෙන එක් උගුරක් රුපියල් 50 බැගින් සිසුන්ට විකිණීමේ සිද්ධියක් පිළිබඳව ගාල්ල කඩවස් අතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී මේ සිද්ධිය හෙළි වෙලා තිබෙනවා කියලා අද වාර්තා කර තිබෙනවා අරුණ පුවත්පත. අද මේ සම්බන්ධයෙන් අපි ඊයේත් කතා කරා මේ පාසල් සිසුන් පාසල් දරුවන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමේ සිද්ධීන් සහ ඒ දේවල් ගැන දැන් කතා කරොත් නම් තියෙනවා ආයි කතාව නම් දෝලාවෙන් ගමන පයින්ුත් නෑ බඩ ගන්න ඉන්නේ අර ප්‍රතිපත්තියයි මේ ප්‍රතිපත්තියයි අරවයි මේවයි අර ක්‍රමයට මේ ක්‍රමයට අපි ඕස්ට්‍රේලියාව වගේ කරමු නේද අපි යුරෝපේ වගේ කරමු ඔය ඔක්කොම කරන්න කලින් පාසල් පද්ධති තුල තියෙන මේ වගේ මේ පොඩි මේ જાතියේ මේ ගැටලු ටික විසඳ ගන්න මොකක් හරි ක්‍රමයක් හදුවා නම් ඊට වඩා වටිනවා